මතකද වැනිලා ලක්ෂණමය. ලක්ෂණමය වැලේ මුල් පුරුක. ටිෂු කල්චර් වැනිලා. කොහොමද හැදලා තියෙන අපූර්ව? ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති කොහොමද මේක බෝතලේ ඇතුළට ආවේ කියලා. අර කියපු ලක්ෂණමය නෙමෙයි. මේ අමිලගේ අලුත් වැනිලා වරයිටි එකක්. අපි අලුතෙන් වැනිලා වර්ග බෝ කරනවා, අලුතෙන් පරිශන කරනවා, ඒ වගේම ජාන පිළිබඳව විශේෂ පරිශන කරනවා. මේ හැම දෙයක් එක්කම අපි නිතරම උත්සාහ කරන්නේ අලුත් ප්‍රභේදයක් අපේ පාරිභෝගිකයන්ට වෙළඳපළට ලංකාවට දායාද කරන්න. ඉතින් මේ උත්සාහය හැමදාම සාර්ථක වෙනවා. මේ වන විට අපි ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයක පවා හිමිකම් කියන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මතකයිනේ? අමිලයක මේ තියෙන්නේ වැනිලා එකක්. වැනිලා එකක් හදනවා. ඇත්තටම හදන්නේ වැල් වල තියෙන උස අඩු කරලා වගේම වැල් වල තියෙන ගුණාත්මක බව වැඩි කරලා අස්වැන්න වැඩිපුර දෙන හොඳ ප්‍රභේදයක් බිහි කරන්න. ඉතින් ඒකේ පරිශ්‍රණ ටික මේ වෙනකොට ගොඩාක් සාර්ථකව කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මේකේ වර්ණය වෙනස් කරන්න වෙනම පරිශ්‍රණයක් කරනවා. වර්ණය වෙනස් කරොත් මේ කියන්නේ වාණිජ වගාවකට නෙමෙයි. ඔබේ ගෙමිදුලට ලස්සනට සුන්දරට වවන්න පුළුවන් ඔබේ ගෙමිදුලටත් වැනිලා එකක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මට පුළුවන් එක පෙන්වන්න. ඇල්බ වැනිලා එකක් හැදුවොත් මොකද කියන්නේ? මං හිතන්නේ ඔයාලට ගොඩක් සතුටු හිතෙයි අපි ඇල්බ වැනිලා එකක් හදලා ඔයාලට දුන්නොත්. ලැබ් එකේ බඩ තියෙනවා. චුට්ටක් පෙන්වන්න. ඔහොම චුට්ටක් ඉන්න. කොහොමද ඒක? කතාව විතරක් නෙමෙයි වැඩක් තියෙනවා. මේ තියෙන්නේ අපේ අලුත් ට්‍රීට්මන්ට් එකත් එක්කම ඇල්බ වැනිලා එක. මේක yellow color වෙන්නත් පුළුවන්, ඇල්බ එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේක 50% හරිත පහය ගත්තත් 50% අපිට අවශ්‍ය කරන කලර් එක ගත්තත් අපේ දිනලා. මේ තියෙන්නේ කුෂිකර්මාන්තේ ලංකාවේ පෙරලිකාර අවධිය. ඒ පෙරලිකාර අවධිය තුල අපිත් අපේ දේවල් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් පොත්ගලක සමාගම අංකුර බයෝටෙක් අපේ ටිෂු කල්චර් ලැබ් එක ඒ වගේම අපේ එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් සමාගමේ පටකරෝපණ ඇකඩමි එක මේ සියල්ල එකතු වෙලා තමයි මේ පරිශ්‍රණය කරන්නේ. හැබැයි ඔක්කොම එකතු වුණත් අමිලෝකේ මුල් තැන ඉන්නවා. දන්නවනේ ටිෂු කල්චර් ගැන කතා කරන්න, ටිෂු කල්චර් සමාජගත කරන්න අපි මොනතරම් උත්සාහයක් කරනවද කියලා. මේ හැමදේම කරන්නේ ලංකාවේ අනාගතය වෙනුවෙන්, ලංකාවේ කුෂිකර්මාන්තය වෙනුවෙන්. මේ තියෙන මේ විදිහට අපි හදාගෙන යන අපේ වැනිලා ප්‍රභේදයේ අලුත්ම පෙරලිකාර වර්ණය මේකත් වෙළඳපොළ අරගෙන අර උසෙන් අඩු වෙළඳපොළට අරගෙන යන්න වැඩි කාලයක් යන්නේ නැති වෙයි මං හිතන්නේ. ඉතින් මේවා කුෂිකාර්මික නවෝත්පාදන විදියට රාජ්‍යාංශයෙන් කරන්න ඕන දේවල්. හැබැයි මේ කරන්නේ පුද්ගලිකාංශය අපි. මම දන්නේ නැහැ මේවට අපිට අවශ්‍ය කරන සහයෝගය, ශක්තිය, මඟ පෙන්වීම රාජ්‍යාංශයෙන් ලැබෙනවා කියලා නම්. මොකද ඇත්තටම ඒක මම දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. හැබැයි අපි අපේ වැඩ ටික අකුරට කරනවා, තෙතට කරනවා. මේ විතරක් නෙමෙයි. තව වර්ග ගොඩක් අපි අපේ ලැබ් එකේ හදාගෙන යනවා. මේ හැම දෙයක්ම කරන්නේ එදා ඉඳන් අද වෙනකන් මගේ හයියට ඉඳපු ඔයාලා හින්දා. ඕගොල්ලෝ හැම කෙනෙක්ම දන්නවා ඔයාලා එදා ඉඳන් අමිල එක හිටපු හින්දා අමිල මොනතරම් දේවල් කරන්න තනියම උත්සාහ කරාද කියලා. ඒ උත්සාහයට දීපු හයිය දීපු ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයා කරලා ඉවරලා වචනකින් දිගන්නපු ආදරණීය ඔයාලා තමයි මගේ එකම හයිය. ඒ ඇරෙන්න වෙන කවුරුත් නෙමෙයි. එදා ඉඳන්ම මාව දිරිගන්නපු, මගේ පස්සෙන් ඉඳපු, මට හයිය දීපු, මට උදව් කරපු මගේ ආදරණීය ඔයාලා තමයි මගේ එකම හයිය. අන්න ඒ නිසාවෙන් තමයි මම ලංකාවේ කුෂිකර්මාන්තයට මගේ දායකත්වයේ උපරිමයෙන් ලබා දීලා හෙට දින අනාගතය වෙනුවෙන්, අනාගතයේ අපේ දුවදරුවන් වෙනුවෙන් මේ තාක්ෂණය දායාද කරන්න උපරිමයෙන් උත්සාහ කරන්නේ. මේ දේවල් හදන අතරතුරම එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගමේ අපේ ප්ලාන්ට් ටිෂු කල්චර් ඇකඩමි එකේ මෙවන විට දිගින් දිගටම පුහුණු වැඩමුළු පවත්වනවා. අපි ඒවා ඉන්ඩිවිජුවල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් විදියට තමයි ගොඩක් වෙලාවට පවත්වන්නේ. මොකද කණ්ඩායම් සමූහ විදියට පුහුණු වැඩමුළු පවත්වලා අපිට මේ සාර්ථකත්වයට යන්න ඉතාමත්ම අපහසුයි. අන්න ඒ සාවින් අපි විශේෂයෙන්ම විශේෂ අවධානයක් යොමු කරමින් පටකරෝපණ තාක්ෂණයේ ප්‍රායෝගිකව ඔයාලා අතරට ගේන්න නිරන්තර උත්සාහයක් දරනවා. මේ හැම දෙයක් එක්කම දියුණු වෙන්නේ රටේ අනාගතය, රටේ කුෂිකර්මාන්තය වගේම අපේ ඔබේ අනාගතය. එහෙමනම් අලුත් ප්‍රභේදයක තවත් දිගහැරුමක් තුළින් ආයෙත් දවසක හම්බෙන තෙක් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජයග්‍රාහී දවසක්. ජය වේවා.